අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ දියුණුම අධ්‍යාපන පද්ධතියක් තියෙන රටක් ගැන. ඒ තමයි ජපානය. අපි බොහෝ වෙලාවට හිතන්නේ දරුවන් බුද්ධිමත් වෙන්නේ ගොඩක් පොත් කියවලා කියලා. ගොඩක් පන්ති ගිහින් කියලා. පරීක්ෂා ලකුණු ගත්තම කියලා. හැබැයි ජපානයේ සිද්ධ වෙන්නේ ඒකට වඩා වෙනස් දෙයක්. ඔවුන් මුලින්ම හදන්නේ දරුවාගේ මොළය නෙවෙයි. දරුවාගේ චරිතය. ජපානයේ කුඩා දරුවන්ට මුලින්ම උගන්වන්නේ විනය, ගෞරවය, වගකීම, සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැනුමට කලින් ආකල්ප. අපි ගොඩක් වෙලාවට අකුරු උගන්වනවා. ඔවුන් මුලින්ම මිනිස්සෙක් හැදෙන හැටි උගන්වනවා. ජපානයේ අවුරුදු 5ක් වයස දරුවෙක්ට විනාඩි 40ක් 45ක් එකම වැඩකට අවධානය යොමු කරගෙන නිශ්චලව ඉන්න පුළුවන් කියලා පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි කුඩා කාලයේ සිටම ඔවුන්ට ඉවසීම සහ අවධානය පුරුදු කරන එක. ඒත් අපේ රටේ අධ්‍යාපනයේ ගුරුවරුන් එහෙම කරනවද? ඒ වගේම තමයි ජපානයේ දරුවන් දිනකට පැය කිහිපයක් එලිමහනේ සෙල්ලම් කරනවා. ගස් නගිනවා. මැටි වලින් නිර්මාණ කරනවා. ගල් එකතු කරනවා. මේ දේවල් දරුවාගේ මොළයේ සංවර්ධනයට විශාල බලයක් දෙනවා. අද ලෝකයේ දරුවෙක් අඬනකොට අතට දෙන එකම දේ තමයි මොකද්ද? ඔබ දන්නවා. ස්මාර්ට් ෆෝන් එක. හැබැයි ජපානයේ කුඩා දරුවන්ට ස්ක්‍රීන් ටයිම් ඉතාම සීමා කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සහෘදියනි දරුවාගේ මොළය ස්වභාවිකවම වර්ධනය වෙන්න ඉඩ දෙන එක. ජපානයේ දරුවන් දවසකට අවම වශයෙන් පැය 10ක් 11ක් නිදා ගන්නවා. දරුවෙක් නිදා ගන්න වෙලාවේ දවස පුරා ඉගෙනගත්ත දේවල් මොළයේ ස්ථිර වෙන්නේ. ඒ නිසා දරුවාගේ නිින්ද ජපාන දෙමාපියන්ට ඉතාමත්ම වැදගත්. වගකීමෙන් උගන්වන ක්‍රමයක් තියෙනවා. ජපානයේ පාසල්වල විශේෂ දෙයක් තියෙනවා සහෘදයනි. දරුවන් තමන්ගේ පන්ති කාමර තමන්ම පිරිසිදු කරගන්නවා. මේකෙන් ඔවුන් ඉගෙන ගන්නවා වගකීමක්, ගෞරවය, සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම නිර්මාණශීලී චින්තනය. අපි බලමු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට මේ ජපානයේ දරුවන්ගෙන් ජපාන් අධ්‍යාපන ක්‍රමයෙන් ලබාගත හැකි ආදර්ශ මොනවද කියලා. අපේ රටේ අධ්‍යාපනය වැඩි වෙලා තියෙන්නේ පරීක්ෂා ලකුණු වටා. ඔබ එය පිළිගන්නවද? එහෙනම් ඔබේ අදහසත් පහලින් එක් කරගෙන යන්න මතක කරන්න එපා. මතක තබා ගන්න සහෘදයනි, හැබැයි ලෝකයේ අද බලන්නේ චරිතය, නිර්මාණශීලීත්වය, සහයෝගීතාවය, ගැටලු විසඳීම, මෙන්න මේ ගුණයන්. අපේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය කියන්නේ දැනුම, කුසලතා, ආකල්ප. මේ තුනම සමබරව වර්ධනය කරන ක්‍රමයක් වෙන්න ඕන. හොඳ සමාජයක් බිහිවන්නේ හොඳ මිනිස්සුන්ගෙන්. හොඳ මිනිස්සු බිහිවන්නේ හොඳ අධ්‍යාපනයෙන්. අවසාන වශයෙන් දෙන පණිවිඩය තමයි අපිට ජපානය වගේ වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔවුන්ගෙන් හොඳ දේ ඉගෙන ගන්න පුළුවන් බව මතක තබා ගන්න. මේ සමාජ ක්‍රමය යහපත් වෙනව දකින්න ඔබත් කැමතිද? එහෙනම් මෙවැනි වැදගත් දේ පිළිබඳව අවබෝධයෙන් ඉගෙන ගන්න රැඳී සිටින්න ගැමි සුවඳ සමග. channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබදායි සතියන්තයක් වේවා. Mm-hmm.